දවසක් මිෂාරි මූත්‍රා කරනකොට එයාට ලේ පාටට මූත්‍රා පිට වුණා. ඔයාලා දන්නවද? දැන් මාස කිහිපයක ඉඳන් මිෂාරලා සෙල්ලම් කරන පිට්ටනියට ගමේ කට්ටිය කුණු දාන්න පටන් අරන් නිසා පිට්ටනිය ළඟ හැමතැනම මීයෝ පිරিলা. මේ ගැන මිෂාරලා ගමේ වැඩිහිටියන්ට කිව්වත් කවුරුවත් ඒක ගණන් ගත්තේ නැහැ. මීට සති දෙකකට විතර කලින් මිෂාරලා පිට්ටනිය ෆුට්බෝල් සෙල්ලම් කර ඉද්දි එතන ළඟ තිබුණු කුණු කානුවට එයා ළඟ බෝලේ වැටුණා. ඉතින් මේ බෝලේ ගන්න මිෂාර කානුවට බහිද්දි ඒකේ තිබුණු බෝතල් කටුවකට එයාගේ කකුල තුවාල වුණා. ඒත් සෙල්ලම් කරන්න තිබුණ ආසාව නිසා එයා බෝලේ අරන් ආපහු පිට්ටනියට ගියා. සතියක් විතර ගියාට පස්සේ මිෂාරට හොඳටම උණ හැදිලා වෙවුලන්න පටන් ගත්තා. එයාගේ මුළු ඇඟම තලලා දාලා වගේ රිදෙන්නත් ගත්තා. ඇස් දෙකත් හොඳටම රතු වෙලා ඔළුවත් රිදෙන්න පටන් ගත්තා. ඒත් මේ දවස්වල අම්මයි තාත්තයි දෙන්නම දුර පළාතක වැඩට ගිහින් හිටපු නිසා මිෂාර හිටියේ එයාගේ ආච්චි අම්මත් එක්ක. එයාලා ආපහු ආවට පස්සේ බෙහෙත් ගන්න යනකම් ආච්චියාට බොන්න කසාය හදලා දුන්නා. ටික දවසක් ගියාට පස්සේ මිෂාරට හුස්ම ගන්නත් අමාරු වුණා. මූත්‍රා පිට වෙන එකත් අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් දවසක් එයාට ලේ පාටට මූත්‍රා පිට වුණු නිසා හොඳටම බය වුණු ආච්චි එයාව හොස්පිටල් එකට එක්කන් ආවා. මිෂාරට හැදුණු මේ ලෙඩේ තමයි මීඋණ. එහෙමත් නැත්නම් ලෙප්ටොස්පයිරෝසිස් කියලා කියන්නේ. මේ රෝගය ලෙප්ටොස්පයිරා ඉන්ටරෝගන්ස් නම් බැක්ටීරියාව මගින් ආසාදනය වන සතුන් මගින් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන රෝගයක්. සෑම වසරකම මිලියන රෝගීන් 3000ත් 5000ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන අතර ඉන් 100ට 1ක් 2ක් අතර ප්‍රමාණයක් මරණයටපත් වෙනවා. මෙම රෝගයේ ප්‍රධාන රෝගවාහකයන් ලෙස ක්‍රියා කරන්නේ මීයන්. මීට අමතරව ඌරන්, ගවයින්, එළුවන් සහ බල්ලන් වැනි සතුන්ද වාහකයින් ලෙස ක්‍රියා කරනවා. ආසාදිත සත්වයින්ගේ මූත්‍රාවල මෙම බැක්ටීරියාව අධිකව දක්නට ලැබෙනවා. එම නිසා ආසාදිත සතෙකුගේ මූත්‍රා සමග මිශ්‍ර වූ ජලය අපගේ සමෙහි ඇති කුඩා සීරීමක් විවෘත තුවාලයක් මත හෝ ඇස්, මුඛය වැනි ශ්ලේෂ්මල පටල මත තැවරුණහොත් මෙම බැක්ටීරියාව අපගේ ශරීරයට ඇතුළු වෙනවා. උදාහරණ විදියට අපිරිසිදු මඩවලවල් වල, කානුවල සහ කුණු දමන ස්ථානවල සෙල්ලම් කිරීමේදී, කෘෂිකාර්මික කටයුතු වල නිරත වීමේදී, පතල් කැණීමේදී, මඩ සහිත පලාකොටු හෝ එළවලු කොටුවල වැඩ කිරීමේදී, සතුන් ආශ්‍රිත කර්මාන්තවල නිරත වීමේදී, ගම් වතුර තත්ත්වවලදී එම අපිරිසිදු ජලයට බැසීම සහ පිහිනීමේදී, කුඩා පොකුණු හෝ පිරිසිදු නොකළ නාන තටාක ආදී පිහිනීම වැනි විනෝද ක්‍රියාවල නිරත වීමේදීද මේ බැක්ටීරියාව අපගේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. මෙම බැක්ටීරියාව ශරීරයට ඇතුළු වී සාමාන්‍යයෙන් දින 5ත් 14ත් අතර කාල සීමාවකදී රෝග ලක්ෂණ මතුවීමට පටන් ගන්නවා. මුලින්ම මතුවෙන රෝග ලක්ෂණ තමයි තද උණ සමග වෙවුලීම, තද හිස රදය, කකුල්, කොන්ද සහ බෙල්ල ආශ්‍රිත මස් පිඩු වේදනාව, ඔක්කාරය සහ වමනය,